ඉරානය සහ ඊශ්‍රායල් අතර පවතින මෙම යුද්ධය එම රටවල අතර පමණක් නොව සමස්ත ලෝකයටම එය දැඩිව බලපාන කරුණක් බවට පත්ව තිබෙනවා. ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරයත් සමග ඉරානය විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. මේ අතර මෙම ගැටුමට සම්බන්ධ වූ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික අවේ නිෂ්පාදිත ස්ථානයයි සැක සහිත ස්ථාන කිහිපයකට බංක බස්ට බෝම්බ ප්‍රහාරයන් එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු ප්‍රධාන හමුදා කඳවුරකට ඊයේ රාත්‍රියේදී ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. එම ප්‍රහාරයත් සමග ඒ ආශ්‍රිත රටවල් කිහිපයක සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කරනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3:32ට පමණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්‍රුත් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායල් සහ ඉරාන සටන් විරාමයට එකඟ වූ බවයි. නමුත් විදෙස් වාර්තා සඳහන් කර තිබෙන්නේ සටන් විරාමයක් සඳහා දෙපාර්ශ්වය තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නොමැති බවයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී සියල්ලන්ගේ අවධානය යොමු වූයේ කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය වෙතයි. මේ ඊයේ රාත්‍රියේදී එල්ල වූ ප්‍රහාරවල දර්ශන කිහිපයක්. අල් උදේද් ගුවන් කඳවුර මෙතරම් වැදගත් වන්නේ ඇයි? එක්සත් ජනපද මධ්‍යම විධානයේ මැදපෙරදිග ගුවන් මෙහෙයුමේ මූලස්ථානය ලෙස අල් උදේද් ගුවන් කඳවුර කටයුතු කරනු ලබනවා. එහි ස්ථානගත කර ඇති ඇමරිකානු බටපිරිස 8000කට අධිකයි. ඉරාකයේ ඇමරිකානු හමුදා මෙහෙයුම්වල ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය වන මෙම කඳවුරේ ඇති ගුවන් දහවන පතය දිගුම ගොඩබෑමේ පතය ලෙසද හැඳින්වෙනවා. මෙම ප්‍රහාරය එල්ලවීමට සුළු මොහොතකට පෙර කටාර් රාජ්‍යයේ සිය ගුවන් ගමන් අවකාශය වසා දමා තිබෙනවා. ඒ ප්‍රහාරයක් එල්ලවන බවට කරන ලද අනතුරු ඇඟවීමත් සමගයි. සිදු වූ මෙම ප්‍රහාරය පිළිබඳව කටාර් රාජ්‍යය දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය ඔවුන් තරේ හෙලා දකින අතර එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මජඩ් අල් අන්සාරි කියා සිටියේ සිය රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය බෙසයිල ප්‍රහාර හඳුනාගෙන ඒ සාර්ථකව මැඩ පැවැත් වූ බවයි. එසේම මෙම කඳවුර මීට පෙර ඉවත් කරගෙන තිබූ බවද ඔහු සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් කටාර් හමුදාවේ හෝ මිත්‍ර හමුදාවල කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව ඒ රට විදේශ කටයුතු අමාත්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉරානයේ ප්‍රතිචාරය මෙම ප්‍රහාරයට ලක්වූයේ කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු යුද හමුදා කඳවුර පමණක් වන අතර ඉරානය කටාර් රාජ්‍යය සමග පවතින මිත්‍රත්ව සම්බන්ධතා ඒ අයුරින්ම පවතින බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රහාරය පිළිබඳව ඇමරිකාවේ ප්‍රතිචාරය අල් උදේද් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් පෙර සිටම දැන සිටි බව ප්‍රකාශ කර තිබෙනවා. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරවලින් කිසිදු ඇමරිකානුවෙකුට හානියක් නොවුණු අතර ඒ පිළිබඳව තමා සතුටු වන බවයි. එසේම ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත් කිරීම සම්බන්ධව ඉරානයට සිය ස්තුතිය පළ කර තිබෙනවා. එසේම සාමය සඳහා ඉරානයට දැන් කටයුතු කළ හැකි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. සිදු වූ මෙම ප්‍රහාරය රටවල් ගණනාවක් තරේ හෙලා දැක තිබෙන අතර ඊයේ රාත්‍රියේදී වසා දැමූ ගුවන් අවකාශයන් මේ වන විට විවෘත කර ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. Transfast මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. VSL YouTube නාලිකාව VSL අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.